සුබ උදෑසනක් වේවා. අද ඉතින් අපේ අම්මට හරි සතුටුයි. ඒ වුණාට අපේ අම්මට ලස්සන මල් වත්තක් තියෙනවනේ. ඒකේ අම්මා අමාරුවෙන් ලස්සනට මල් කප වැඩ කරනවා. ඒ නිසා මාත් එයාට උදව් කරනවා. අම්මයි මමයි තාත්තයි හරි සතුටුයි මෙන්න මේ ගෙදර ඉන්න. ආච්චිලා කඩේටත් යනවා අම්මට ප්ලේන් ටිකක් හදලා බොන්න. ඊට පස්සේ මං නම් ඉතින් මගේ යාළුවත් එක්ක සෙල්ලම් කරනවා. ඒ යාළුවෙක් අපේ යාළුවෙක් ගෙදරත් එනවා අපේ. ඒ නිසා අපි ඒගොල්ලොත් එක්ක එකතු වෙලා සයිකල් පැද සෙල්ලම් කරනවා. අම්මා වතුර බකට් එකක් තියලා තියෙනවා. හැමදාම උදේට වීකුරුල්ලෝ හවසට ඇවිල්ලා නාලා කෑම කාලා යනවා. අපේ අම්මටයි මටයි තාත්තටයි හරි සතුටුයි ඒගොල්ලෝ එනවට. තාත්තගේ මුරුංග වත්තත් හරිම ලස්සනයි. ඒ වුණාට අපේ තාත්තයි අම්මයි මට තමයි වැඩිපුරම ආදරේ. සුබ දවසක් හැමෝටම. ඉතින් කොහොමද? හැමෝම හොඳින් නැති කියලා හිතනවා. අසනීප කරදර කාලෙකට පස්සේ ඔන්න මම ආයෙත් අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. මේකේ ගොඩක් જાති නැහැ. ඉතින් මගේ වත්තෙන් එකතු කරගත්ත පුංචි වීඩියෝ කොටස් කීපයක එකතුවක් තමයි මේ වීඩියෝ එකේ තියෙන්නේ. අපේ දුව මේකට කතා කරන්න ඕන කියලා කියපු නිසා පුංචි හිත්නේ ඉතින් එයාට දුක හිතේ කියලා මං එයාට දුන්නා. එයා ඉතින් මේ වීඩියෝ එක දිහා බලපල එයාට පුළුවන් විදියට එයාගේ කතාව කියාගෙන ගියා. මේ පැත්තට නම් වැස්ස මං හිතන්නේ හැම පළාතකටම වගේ වහිනවා. මෙහෙට ඉතින් එච්චර හයියෙන්ම වහින්නේ නැහැ. ගානකට තමයි වහින්නේ. මල් ගස් වලට පොළොවට ඉතින් සනීප වැස්සක් තමයි මෙහි තියෙන්නේ. ඒක නිසා මේ ගස්වල හොඳට මලුත් තියෙනවා. මම මේ ගස් වලට යාරමිලා ටිකක් විතරයි දාන්නේ. වතුරත් ගානට වැටුනම ඉතින් ගස්වල හොඳට මල් පිපෙනවා. ගේ වටේට මේ වගේ මල් පිපිච්ච ගස් තියෙනකොට ඇත්තටම හිතට හරීම සුවදායි ගතියක් දැනෙනවා. උදේම හැරලා එළියට බහැපුවම කැලෑවෙච්ච මිදුලක් තියෙනවට වඩා මේ වගේ ලස්සනට මල් පිපිච්ච මිදුලක් තියෙන එක ඇත්තටම හිතට මාරම සතුටක්. මං හිතන්නේ ඒ සතුට ඉතින් වෙන මොකකින්වත් ලබා ගන්න පුළුවන් ඇති කියලා. වැස්ස කාලෙට මල් වගේම තමයි වල්පලත් හරියට පැලවෙනවනේ. ඒවා ඉතින් පුළුවන් වෙලාවට ගලවලා සුද්ධ කරගත්තේ නැත්තම් වත්තට අවලස්සන පෙනුමක් එකතු වෙනවා. මම මේ ගස් ටිකට උඩින් පුංචි කොණ්ඩයක් බැඳගත්තා. බලන්නකො ලස්සනයිද කියලා. හරියටම කපා ගන්න බැරි වුණත් මට පුළුවන් උපරිමයෙන්ම ලස්සනට කපන්න මං උත්සාහ කරා. ආයෙත් දවසක ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙනකන් අදට ගිහින් එන්න. හැමෝටම සුබ දවසක්.